අද විජයී උත්සව සමරයෙන් පිණිස ඔබ සෑම වීරයින් උදෙසා කැවිලි සකසා තිබෙනුයේ. ගෞරකී ඔබ කොහෙද සිටියේ ගෞරකී? ඔබට සිටිය හැකිද මා කෙතරම් විපලිසර වුණේදයි? ඔබට කිසිවක් සිදු වුණේ නම් අද රාත්‍රියේ කීචක ආක්‍රමණ කුමක්? ගෞරකී නේත්‍ර විවර කරන්න. ගෞරකී ඇය පැවසූ දේ සත්‍යද? කීචක් අද ආක්‍රමණය කරුවේද? ඇය භද්‍රබල් හමුවීමට සිටියේ. මා සතු අන්‍ය විකල්පයක් නැහැ වූයේ. කලදැනං අකැයි යම් අසාධි බවක් ඊශ්වරගේ කරුණාවයි. රාණි ධර්මා වැටීමකට බඳුන් වුවද ගර්භයට කිසිත් හානි වී නොමැති. නමුත් මා නිර්දේශ කරනුයේ රාණි ධර්මාට විවේකව සිටීමට. එය අවශ්‍යයි මහරජුනි. මා ඖෂධ දී තිබෙන්නේ මද සමයකට පසුව මා නැවත පැමිණෙන්නම් පිරික්සුමට. විගසින් යාමට වූ අවශ්‍යතාව කුමක්ද? මට කිසිවෙකුගේ විලාපයක් සවන් මැකුණා. විලාපයක්? මෙහි? මේ කිසිවෙක් ඇද විලාප දෙන්නේ? මාද මෙහි සිටි රාණි ධර්මා නමුත් මට කිසි විලාපයක් නැහැ ඇසුනේ. ඔබට මුලාවක් වී හැඩයි. මුලාවක්? නැහැ. මට කිසි මුලාවක් වුයේ නැහැ. රාණි ධර්මා ඔබ පැහැවින් වික්ෂිප්තව සිටිනුවේ. මට හැඟෙනුවේ අශෝක අකාලිපතින් අහිමිවීමේ කම්පනය. බොහෝ කැම්බුරින් ඔබේ සිතේ බැසගෙන ඔබ මෙහි රැඳෑවේ නම් අශෝකගේ ස්මරණය ඔය ලෙස ව්‍යාකූල කරාවිය ඔබව. පොතුනේ මා හට සිතෙනුවේ රාණි ධර්මක් කෙසෙත් ශාන්ත ස්ථානයකට යා යුතුය. දරු ප්‍රසූතිය උදෙසා යහපත් වේවි. ඇයව ඔබ අසහනය පෙරෙන වාතාවරණයෙන් දුරු කරවීම. යම් කඳුකර ප්‍රදේශයක් නම් ඒ වඩාත් යහපත්.
It is මනාපේ බිරිඳාගේ ජන්ම සමයේදීද මා රාණී ධර්මා සමීපයේම සිටීම. අශෝකගේ සමයේදී ධර්මා හුදකලාව සිටියේ එම ඌනනේ පූර්ණය කරනු අවැසි මට. නමුත් යම් තත්ත්වයද දැන් මගදී පවතිනුවේ මෙවැනි විට පාටලී පුත්‍රය හැරයාම කළ නොහැකි. රාණී ධර්මාට මා තනිව කොයි හෝ යාමට නැහැ ඉඩක් දෙනුවේ. ඉතින් එක් අදහසක් තිබෙනවා මට. රාණි ධර්මාගේ රැකවරණ පිණිස දාසයෝ මතම රඳා පැවතීම නොකළ යුතුයි. අද මේ අන්තරායෙන් පසු විශ්වාස නොමැති මට. දාසයන් රාණි ධර්මාට ඉතා මැනවින් අවධානය යොමු කරාවේ කෑ. එනිසා මා ඇය සමග සිටිය යුතුයි. අද දින සිට සෑම විටම එවැනි කිසි අවශ්‍යතාවයක් නොමැති මාහට. අවශ්‍යතාවක් නොමැති කෙසේද? ඔබට ඔබ ගැන අවධානය කිසිසේත් නොමැති. මා මෑණියන් හා එකඟයි. මෑණියන්ට අධික රැකවරණය අන්‍ය කවුරුන් ලබා දෙනු ඇතිද? රාජමාතාව මා සමග රැඳෙන්නේ නම් මා ආචාර්ය චාණක්‍යගේ ඝාතනය සත්‍යතාවය වෙත කෙසේද සමීප වනුයේ? නුඹ කොහෙවීද මෙතරම් දිනක්? ඒ දිනේදී කීචක දරුවන් බිරිඳීමට සිටියදී අශෝකවුන් ආරක්ෂා කිරීමට පිටත් වූවා. මා දෙහි පැමිණියා ඔහුට සහාය වීමට. එහිදී මට දැනගැනීමට හැකි වුණා අශෝක සාමාන්‍ය ඕනෙක් නොවන වග. ඔහු රාජකුමාරයෙක්. අධිරාජ බින්දුසාර මෞර්යගේ පුත්‍ර ධර්මාවගේ පුත්‍ර අශෝක මෞර්ය. මට අතිශය දුකක් වූයේ. එයිද ඔහු මගෙන් මෙපමණ දිනක් තෙක් මෙතරම් ගම්බීර කරුණක් සඟවා තිබේ. මා අශෝක ගැන ක්‍රෝධයට පත්ව එතනින් පිට වූවා. මම ඔබ ඒ දුටුවා. නමුත් එක්වරම ඔබ කොයි ගියේදයි නැහැ වැටහුණේ. මම ඔබ සෙවීමට ප්‍රයත්න දරුවා. ඒ වන විට ඔබ නික්ම ගොසින් මාද ඔබ සෙවීමට පිටත් වූවා. මා ඔබ වෙත පැමිණීමට සැලසුණු විටම සේනාපති බයිරව මා අල්ලා ගන්න ලැබුවා. ක්‍රෝධ සංස්දී යමින් පශ්චිම මට අශෝක වෙත නැහැ පැමිණිය හැකි වූයේ. බයිරව හේතුවෙන්. එවිට මා සිතා සිටියේ විශ්වවිද්‍යාලය වෙත යාමටයි. බයිරවගේ සෙබල කෙවිට මා දුටුවා. මා ලුහු බඳමින් පැමිණියා ඔහු. ඔහු දැන සිටියේ මා අශෝක සමග වග. දිවි ගලවා ගැනීම පිණිස මා සමතම දිව ගියා. මා එවිටද ඔබ දුටුවා. ඔබ නැවත සෙවීමට ප්‍රයාස දරුවා. ඔබ ඇමුතු අනමුත් ඔබට නැහැ ඇසුනේ. දැන් සිතුනේ එය ඇසුනේ නම් හොඳයි කියා. මා අතිශය බියපත්වයි සිටියේ. අවසනදී මට කූඩේක සැඟවෙන්නට සිදු වුණා. මම ඔබට පැවසුවා නොයිද? කවුරු කී වග? මේ පවසනු කෞරවකි. ආක්‍රමණ ගැන පුවත ඔබට කෙසේද සැලවුවේ? අප අතරින් කිසිවෙක් හට පිළිබඳව කිසිත් සැලවී නොමැති. මා කෙසේ හෝ එදෙසින් පිට වූවා. මගේ අභිප්‍රාය ඉටු කර ගැනීම සඳහා. හුදකලාව කීචකගේ භවන තුළට ප්‍රවේශ වීමට නිර්ණය කළා මා. එවිට මට පියාණන් මුදා ගනු හැකි. ඔබේ පියාණන්? හා මගේ පියාණන්. කවුරුන්ද ඔබේ පියාණන්? කලින්ගේ රජු මහරජ ජගන්නාත්. මා ඔහුගේ දියණිය රාජකුමාරි කෞරවකි. කාලින්ගේ රජකුමරිය? කාලින්ගේ මගතේ සැමට අධික සතුරා. කාලින්ගේ කිසිදු වැසියෙක් මගතයට සහායවීම කිසිදා නොකරනු ඇති. ඇරත් මෙය රජකුමරිය. රජකුමරියගෙන් කිසියම් අයුරක සහායක් අපේක්ෂා කිරීම පවා අඥානකමක් වේවි. මෙහි නිසැකවම කුමන්ත්‍රණයක් තිබෙනවා. ප්‍රතිච සත්‍යය පවසනුයේ මේ බාලිකාව මුසා පවසනුයේ සම්පූර්ණයෙන්ම මුසා. මටද මේ කිසිසේත් විශ්වාස නොමැති. කෙසේවත් මෑ මෙහි නොසිටිය යුතුයි. නොසිටිය යුතුයි. දොස්වන්නේ මේ අපට
රජය! මට ක්ෂමා කරලන්න ක්ෂමා මදිරා පානය කර පැමිණියද? නෑ මදිරා! සිටින්න මහානායක. දෝෂය මගේ. මට දණ්ඩනය පමුණුණා. මාමාගේ කාර්යයට කිරීමට අසමර්ථ වූවා. නායක, නුඹට කෙසේ දේශය කළ හැකි? නුඹ සර්ව ශ්‍රේෂ්ඨ රණශූරයයි. නුඹෙන් මෙතෙක් කිසිවෙක් නැහැ ජය ලැබුවේ. ඉඳින් මේ තරම් වූ බාලක. නුඹෙන් එකකට අධික වතාවක් කෙසේද ගැලවි පලා ගියේ? නුඹ ඔහුට සහය දක්වනුයේ නොහැකිද? නැහැ අයියන්ඩි. කිනම්දේ සිතුවද නායකගේ සත්‍යතා ගුණය සහ ඔහුගේ සිංහාසනය කෙරෙහි වූ කැපවීම ගැන කිසිදා සැක කළ නොහැකි අපට. ඔබට කෙසේ දමතක වූයේ? මොහු අප සමග නොසිටියේ වී නම් අද ඔබත් ඔය සිංහාසනය මත නොසිටීවි. ඔවැනි සුළුසුළු කාරණා මත ඔබේ ජවය වැය නොකරන්න. ඔබගේ ඉලක්කය අශෝක. ඔහුගේ දුර්වලතා ඔහුගේ භාවාත්මකතා පවති. ඔහුගේ දුර්වලතාව මතට පහරදීම උදෙසා අපේ උපාය ක්‍රියාවේ දෙව්වා. මේ පත්‍රයේ නියතව අශෝක මරණය තෙක් රැගෙන ආවි. ඒ කෙසේද? එකම එක්වරක් නිශ්චිත වේවි නම් අශෝකට කෞරවකී තමන් හට පූර්ණ විශ්වාස වග පසුව පවසලා නම් කෙසේදයි. නමුත් ඔබ විසින් පැවසුවේ කෞරවකීව විශ්වාස කරාවි කියා. මහානායක, අශෝකට නම් විශ්වාස ඇතිවේවි. එනමුත් එහි එක් තැනැක්තෙක් සිටිනවා මේ සෑම උපායක්ම හසු කරගනු හැකි. අද ආක්‍රමණ සිදුවන වගට ඔතරම් සංවේදී අයුරින් ඔතරම් නිරවුල් පුවතක් ඔබට කෙලෙසද සැලවුයේ? කීචකගේ රාජභවනට ප්‍රවේශ වීම පිණිස මට කීචකගේ දාසි වේශයක් දරා ගැනීමට සිදු වුණා. එහිදීම ඔහුගේ කුටියට පිවිසි විට එතන අනික් දාසීන් ඔහුගේ අංග මැඩලමින් සිටියේ. කීචක බෛරව සමග ආක්‍රමණ යෝජනාව පිළිබඳ කතිකාවේ යෙදී සිටියා. ඔහුට සම විරෝධීන් හට ඔවුන්ගේ දුෂ්ට ක්‍රියාවට දණ්ඩන දීමට ඇවිසි. එසේම ධනංජයට සිදු වූ දෙය එයටද දඬුවම් දෙනු රිසි. ඊට අනුකූලව යුද්ධය නියත නොවේද? මට ඒ සැම ඇසුණු විට ඉවසනු නොහැකි වූවා. මට ඔබට සැලකරුණු අවසි වූවා. එවිට මුරබටයෙකුට මා ගැන සංකා ඇති වූවා. මා ලුහු බඳමින් ඔහු මා පසුපස මෙහිතෙක් පැමිණියා. ඔබව ලුහු බැඳීමට කිනම් අවශ්‍යතාවයක්ද? ඔහුට ඔබ නැසිය හැකි. කීචකගේ සෙබළු හට එසේ කිරීම අසීරු කරුණක් නොවේ. ඔහු ඔබ හඹා පැමිණියේ එතෙක් පමණයි. අශෝකට ඔබ මනාසේ පෙනෙන තෙක් ඔබ ගැන විශ්වාස ඇතිවීමට. රාජමාතාවනේ, කොමක්ද කරනුයේ ඔබ? මේ අශෝකගේ නාමයෙන් වූ අඛණ්ඩ දීපය එය කිසිදා නිවියනු නොහැකි. මට කමා කරන්න. මට ඔබේ පීඩාව වැටහෙනවා. මට දෙක් පුත්‍රයෙක් අහිමි මගේ පුත්‍රයා අහිමි වී නොවේ. ඔහු මගෙන් දුරස්වයි. නමුත් මගේ හෘදයෙන් දුරස් නොවේ. ඔව් දෙවියනේ, අශෝක කොහේ සිටියත් ඔහු සුරක්ෂිතව රැක ගන්න. ඉතා විකසින් ඔහු මා හමුවට පමුණුවාලන්න. සංකල්ප නොවනු. නොබ විකසින් ඔහු වෙත යැවීමට විධිවිධාන යොදමින් සිටිනුයේ.
ඔබ මගේ සතුරෙක්සේ සිතුරු නම් මාහට ක්ෂණයක් හෝ නොයාවි. මේ ඔබේ හෘදය විනිවිද යවන පිණිස මා මෙහි මගේ පියාණන් මුදා ගැනීමට පැමිණියේ. ඒ උදෙසා කීචක නසා දෙමිය යුතුමයි. එය ස්වාර්ථය නම් වෙළඳාමක් නම් එසේ වේවා. මා සිතා සිටියේ ඉන්දින් මා ඔබහට සහාය වන්නේ නම් ඔබද මාහට සහාය වේවි කියා. එයයි සත්‍ය. ඔබ අන්‍යයන් විශ්වාසයට නැඹුරු කරවනු නොවේද අශෝක? නමුත් ඔබට මහා විශ්වාස කරනු රිසි නොවේ. මා ඔබේ ප්‍රාණය ආරක්ෂා කිරීමට සතුරු ප්‍රහාරය දරා සිටියා. මෙන්න ලසුණු මගේ ප්‍රාණය. එවිට ඔබට විශ්වාසය ඇති වේවි. මා මේ පැසූ කරුණු සත්‍ය වග. අවම තරමින් මා ඔබට ඉදිරි වී නොවේ මිය යනුවේ. මා ඔබට පැවසුව නොයද? මා ඔබට සහාය වන වග ඔබේ පියාණන් මුදාගැනුම් පිණිස මා මගේ වදන් ඉටු කරනු ඇති කවුරුකි. ඔහු කාලින්ගේ රජු යශෝක. මා ඔබට විශ්වාසයෙන් පවසනුයේ ජගන්නාත්ගේ ස්ථානය යම් මෞර්යෙක් සිටී නම් කිසිදු කාලිංග රාජවංශිකයෙක් ඔහු මුදාගැනුම පිණිස සිතනු හෝ නොමැති. මේ දෝෂය වර්ෂයන් පුරා පැවතිනුවේ අවශ්‍ය නොවේවි අපදේ සිදු කිරීම. සතුරු බවට වෛරයට අවසනක් අවශ්‍යයි. යම් ලොවත මගේ කල්පනාව තුළ වනුයේ එයි මේ දෝෂ නොමැති. මා මේ ආරම්භ නොකරන්නේ නම් ප්‍රජාව කෙසේද නැඹුරු වනුයේ? මා කවුරුකී මත විශ්වාස තබන්නේ නම් ඒ ලෝවැසියා උදෙසා වේවි ආදර්ශයක්. නමුත් එහි ප්‍රතිඵලය වංචාවක් වේවි නම්? මේ වතාවේ කිසිවෙක් මෙය නොපවසාවි. වංචාව මෞර්යයන් කළ වග. ඔබට පූර්ණව විශ්වාසයි මෑ සැලකරන ආක්‍රමණ පුවත සත්‍ය වග. ආක්‍රමණය උදෙසා සූදානම්ව සිටීමෙන් හානි නොවේවි. ඔවුන් නොපැමිණි නම් එය අප සැමට අභ්‍යාසයක් වේවි. නමුත් ඔවුන් පැමිණි නම් ඔවුන් සාදරයෙන් පිළිගනු ඇති. කිසිදා අමතක නොවනසේ.